अस्सलामु अलैकुम वरहमतुल्लाहि वबरकातुहु. ඔබ සියලු දෙනාටම අල්ලාහ්ගේ ශාන්තිය, දයාව, කරුණාව ඇති වේවා කියා ප්‍රාර්ථනා කරන්නෙමි. අද දින අපි බලන්න යන්නේ උපවාස ශීල රැකීම කියන්නේ කුමක්ද? මුස්ලිම්වරු හැම අවුරුද්දකම පුරා මාසයක් නෝම්බි අල්ලනවා. මේ මොනවද කරන්නේ මේගොල්ලන්? උපවාස ශීල රැකීම කියන්නේ මුස්ලිම්වරුන්ට එය අනිවාර්ය වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 6624 මාර්තු මාසයේ තමයි පළමු වරට. එනම් අරාබි දින දර්ශනය අනුකූලව දෙවෙනි අවුරුද්දේ හිජිරි 2 කියා අපි කියනවා. මුස්ලිම්වරුන්ට ප්‍රධාන කුළුණු 5ක් තියෙනවා. පළවෙනි කුළුණ තමයි කලිමාව ලා ඉලාහා ඉල්ලල්ලා මුහම්මදුර් රසූලුල්ලාහ්. මුස්ලිම්වරුන්ගේ විශ්වාසය නැමදීමට සුදුසා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැහැ කියන දේ. ඒ අන්දමින් ලොවට කාලෙන් කාලෙට වක්තෘවරු පැමිණියා. ඒ පැමිණීමේ අවසාන වක්තෘවරයා නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියා අපි තරයේ විශ්වාස කරනවා. දෙවනුව සලාතය. ඔබට දැක ගන්න පුළුවන් මුස්ලිම්වරු පස්වේල නැමදුම සඳහා පල්ලියට යනවා. ගැහැණු, පිරිමි, කුඩා ළමයි, වැඩිහිටියන් හැම දෙනෙක්ම අනිවාර්යයෙන්ම පස්වේල සලාතය ඉෂ්ට සිද්ධ කරන්න ඕනි. තුන්වැන්න සකාතය කියා අපි කියනවා. වාර්ෂිකව පොහොසත් අය, ධනවත් අය ඔවුන් ළඟ තිබෙන්නා වූ ධනයෙන් 2.5 දුප්පත් දුගී අයට ලබා දෙනවා. ණයබරින් ඉන්න අයට ඒ වගේ පාර්ශ්වයන් 8 දෙනෙකුට ලබා දෙනවා. 4 වෙන්න තමයි මේ උපවාස ශීල රැකීම කියන්නේ. 5 වෙන්න හජ් වන්දනාව. උපවාස ශීල රැකීම තුළින් ඇත්තෙන්ම මොනවද බලාපොරොත්තු වෙන්නේ? නෝම්බි ඇල්ලීම තුළින් නොකා නොබී ඉන්න එකද? නැත්නම් වෙන කිසි දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ? මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? අල්ලාහ් කුර්ආනයෙන්ම අපට උගන්වා දෙනවා කුතිබ අලයිකුමුස් සියාම් කමා කුතිබ අලල් ලදීන මින් क़බලිකුම් ලඅල්ලකුම් තත්තකූන්. ඔබට අපි මේ උපවාස ශීල රැකීම අනිවාර්ය කොට ඇත්තෙමු. මන්දයත් ඔබට පෙරවිස් ජීවත් වූ පාර්ශවයන්ටද අපි මේ අන්දමින් උපවාස ශීල රැකීම අනිවාර්ය කොට ඇත්තෙමු. ඔබට අපි මේ උපවාස ශීල රැකීම අනිවාර්ය කරන්නේ බියබැතිකම් ඇති පුද්ගලයන් බවට නුඹ පරිවර්තනය වීම සඳහාය. එනම් මේ උපවාස ශීල රැකීම තුළින් අල්ලාහ් අපගෙන් බලාපොරොත්තු වෙන්නේ බියබැතිකම් ඇති පුද්ගලයන් බවට අපි පත්වීමයි. බියබැතිකම් ඇති පුද්ගලයා කියන්නේ කවුද? ඇත්තෙන්ම එයට මං ලස්සන කතාවක් ඔස්සෙන් ඔබට පැහැදිලි කරන්න කැමැතියි. ඉස්ලාමීය අධිරාජ්‍යයේ උමර් රලියල්ලාහු අන්හු තුමාණන් කියලා පාලකයෙක් හිටියා. නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හට පසු අබූබකර් සිද්දීක් රලියල්ලාහු අන්හු තුමාණන් තමයි ඉස්ලාමීය අධිරාජ්‍ය පාලනය කරන්නේ. අබූබකර් සිද්දීක් රලියල්ලාහු අන්හු තුමාණන්ට පසු ආපු පාලකයා තමයි උමර් රලි කියලා අපි කියන්නේ. එතුමාණන්ගේ කාලයේ කිරිවලට වතුර මිශ්‍ර කිරීම තහනම් නියෝගයක් ලබා දීලා තිබුණා. මෙතුමාණන්ගේ පුරුද්දක් තමයි රාත්‍රී කාලයේ ගමේ සිදුවෙන්නා වූ දේවල් ගැන, දුප්පත් දුගී අය ගැන, රටේ වාතාවරණය ගැන හොයලා බලන එක. දවසක් මේම පාරේ යනකොට පාන්දර වෙලාවේ කාන්තාවන් දෙදෙනෙක් කතා කරන එක මෙතුමාණන්ට ඇහෙනවා. අම්මා කෙනෙකුයි දූ කෙනෙකුයි. අම්මා කියනවා, "දුවේ දැන් කට්ටිය ඇවිල්ලා කිරි ගන්න වෙලාව හරි, ටක් ගාලා කිරිවලට වතුර මිශ්‍ර කරන්න" කියලා. දුව කියනවා, "අම්මේ මේක උමර් රලිතුමාගේ පාලන සමයනේ, කොහොමද අපි මේ කිරිවලට වතුර මිශ්‍ර කරන්නේ" කියලා.
අම්මා අහනවා උමර් රලිතුමාණන් ඇවිල්ලා බලන් ඉන්නද යන්නේ අපි ගැන. දුව කියනවා අම්මේ උමර් රලිතුමා අපි ඇවිල්ලා බලන් ඉන්නේ නැහැ. නමුත් මාව ඔයාව උමර් රලිතුමාව මවපු අල්ලාහ් බලන් ඉන්නවනේ අම්මේ. අල්ලාහ් බලන් ඉන්නකොට කොහොමද අපි මේ වැරද්ද කරන්නේ? අපි කොහේ හිටියත් අල්ලාහ් අපි දිහා බලන් ඉන්නවයි කියා ඒ දුව උත්තරයක් ලබා දෙනවා. කවුරුත් නැති වෙලාවේ අල්ලාහ් මාව බලන් ඉන්නවා කියලා ඒ චේතනාව තියෙනවනේ. ඒ චේතනාවට තමයි බියබැතිකම කියන්නේ. ඕනෑම අවස්ථාවක, ඕනෑම වෙලාවක, ඕනෑම මොහොතක අල්ලාහ් මාව බලන් ඉන්නවයි කියන උසස් වූ චේතනාවට තමයි බියබැතිකම කියන්නේ. ඒ අන්දමින් මම තවත් කතාවක් කියන්න කැමතියි. පළවෙනි පාලකයා නබිතුමාට පසු අබූබකර් සිද්දීක් රලියල්ලාහු අන්හු තුමා. ඔහුගේ පාලන සමයට පෙර, ඒ කියන්නේ නබිතුමා සමග ජීවත් වෙන කාලේ එතුමාට සේවකයෙක් හිටියා. ඒ සේවකයාට මුදල් ටිකක් ලබා දීලා තිබුණා. ඒ සේවකයා ඒ මුදල් වලින් හම්බු කරලා එන මුදලින් මොනාරි කෑමක් අරගෙන ඇවිල්ලා අබූබකර් සිද්දීක් රලියල්ලාහු අන්හු තුමාණන්ට ලබා දෙනවා. එතකොට වරක් බඩගින්නේ අබූබකර් සිද්දීක් රලියල්ලාහු අන්හු තුමාණන් පැමිණෙනවා. ඒ කෑම ටික කනවා. මේ සේවකයා අහනවා අබූබකර් සිද්දීක් රලියල්ලාහු අන්හු තුමාණනි, ඔබට මේ කෑම කොහෙන්ද කියා දන්නවාද? ඔහු කියනවා මා දන්නේ නැහැ කියලා. මම ඉස්ලාමයට පැමිණීමට පෙර ඉස්ලාම් ආගමේ ශාස්ත්‍ර බැලීම තහනම්, හූනියම් කිරීම තහනම්, මහා පාපයන් හට සලකනවා. මෙතුමාණන් කියනවා, ඒ සේවකයා කියනවා මං ඉස්ලාමයේ වැළඳ ගන්නට කලින් එක්කෙනෙක්ට ශාස්ත්‍ර බැලුවා. එයා මාව හුඟක් කාලයකට පස්සේ දුටු නිසා මට පොඩි තෑග්ගක් ලබා දුන්නා. මේ කෑම එක ඔබ කියපු දේ හරි ගියා. ඒ නිසා මම මේ තෑග්ග ඔබට ලබා දෙනවයි කියලා. ඒ කෑම තමයි මේ කෑම කියලා. වහාම අබූබකර් සිද්දීක් රලියල්ලාහු අන්හු තුමාණන් ඒක වමනය කරනවා. අයි ඉස්ලාම් ආගමේ මේක තහනම් දෙයක්. මේක කන්නට හරාම්, තහනම්. ශාස්ත්‍ර බැලීම තහනම්. ඒකෙන් එන මුදල් වලින් කෑම කන එක තහනම්. ඒක නිසා වහාම වමනය කරනවා. මේ අල්ලාහ්ගේ බියබැතිකම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉස්ලාම් ආගමේ නැත්තම් අල්ලාහ් විසින්, නබිතුමාණන් විසින් කුර්ආනයේ ඔස්සෙන් යම් තහනමක් අපහට කරලා තියෙනවා නම් මුස්ලිම්වරු වන අපි ඒ දේ කරන්න බයයි. වැරදි කරන මිනිස්සු ඉන්නවා. ඒ වැරද්ද අල්ලාහ් සතුයි නම් අනිවාර්යයෙන්ම අල්ලාහ් කරුණාවන්තයා. අල්ලාහ් අපහට සමාව ලබා දෙනවා. මේ උසස් වූ ශ්‍රේෂ්ඨමත් මාසයේ අපි අල්ලාහ් ළඟ සමාව ඉල්ලන්න ඕනේ. යා අල්ලාහ්, මාගෙන් සිදු වුණු සෑම වැරද්දකටම සමාව ලබා දෙන්නයි කියා. අපෙන් යම් වැරද්දක් සිදු වෙනවා, ඒකෙන් පුද්ගලයෙක්ට කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ. එවැනි පාපයන් හට අල්ලාහ් අනිවාර්යෙන් අපහට සමාව ලබා දෙනවා. තවත් පාපයන් තියෙනවා, මා ඒ කරන ක්‍රියාවෙන් තව පුද්ගලයෙකුට හානියක් සිදු වෙනවා. මේකට අපි හුකූකුල් ඉබාද් කියලා කියනවා. මිනිස්සු සම්බන්ධ ගනුදෙනු. යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුගේ මුදල් ණයට අරගෙන ඒක ඔහුට ලබා දෙන්න නැතුව ඉන්නවනම්, ඒක එහෙම්ම අමතක කරලා ජීවත් වෙනවා නම් ඒක පාපයක්. ඒකට සමාව අල්ලාහ් දෙන්නේ නැහැ. ඒකට සමාව ඒ පුද්ගලයා දෙන්න ඕනේ. ඒ අන්දමින් ඒ පුද්ගලයාට ඒ මුදල් නැවත ලබා දෙන්නත් ඕනේ. එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට නම්පට කියනවා. ඉස්ලාම් ආගමේ ඒක තහනම් ක්‍රියාවක්. ඒකට අල්ලාහ් සමාව දෙන්නේ නැහැ. ඒ පුද්ගලයා අපහට සමාව දෙන්න ඕනේ. තවත් පුද්ගලයෙකු එක් පුද්ගලයෙකුගේ හිත රිදවනවා. ඒ වෙනුවෙනුත් අල්ලාහ් සමාව දෙන්නේ නැහැ. ඒ කාගේ හිතද අපි රිද්දෙව්වද ඒ පුද්ගලයා අපහට සමාව දෙන්න ඕනේ. ඒ අන්දමින් තවත් පුද්ගලයෙකුගේ හිත රිදවනවා.
ඒ පුද්ගලයා අපහට සමාව දෙන්න ඕනේ. ඒ වගේ මිනිස්යන් එක්ක සම්බන්ධ වූ ක්‍රියාවන් හට අල්ලාහ් සමාව දෙන්නේ නැහැ. ඒකට ඒ මිනිස්යාමයි අපහට සමාව දෙන්න ඕනේ. එහෙනම් පාපයන් කියනකොට වර්ග දෙකකට බෙදෙනවා. එකක් අපි කරන්නා වූ වැරද්ද නිසා ඒ වැරද්දෙන් තවත් පුද්ගලයෙකුට කිසිම හානියක් සිදු වෙන්නේ නැති ඒවා. තවත් වැරදි ටිකක් තියෙනවා අපි කරන්නා වූ වැරද්දෙන් තවත් මිනිසෙකුට ප්‍රශ්නයක් ඇති වෙනවා, හානියක් සිදු වෙනවා. යම්කිසි පුද්ගලයෙකුට හානියක් සිදු වෙන්නේ නැති දේවල් වලට අල්ලාහ් අනිවාර්යෙන්ම සමාව දෙනවා. හානියක් සිදු වෙන දේවල් වලට ඒ පුද්ගලයා අපහට සමාව දෙන්න ඕනේ. මේ දේවල් දෙකෙන්ම බියබැතිකමෙන් ජීවත් වීම තමයි මේ නෝම්බිය තුලින්, උපවාස ශීල රැකීම තුලින් අල්ලාහ් අපගෙන් බලාපොරොත්තු වෙන්නේ. හරි. උපවාස ශීල රැකීම තුලින් බලාපොරොත්තු වෙන්නේ බියබැතිකම් ඇති පුද්ගලයෙකු බවට පත්වීම. හරි. ඒකෙන් අපහට ලැබෙනා වූ ප්‍රයෝජනත්වය කුමක්ද? මම බියබැතිකම් ඇති පුද්ගලයෙකු බවට පත් වුණොත් ඒකෙන් මාහට ලැබෙනා වූ ප්‍රයෝජනත්වය කුමක්ද? ප්‍රයෝජනත්වය තමයි අල්ලාහ් කුර්ආනයේ කියනවා, මේ කුර්ආනයේ තියෙනවනේ මේකේ කිසිම සැකයක් නැහැ. මේක බියබැතිකම් ඇති පුද්ගලයන්ට අනිවාර්යයෙන්ම යහමඟ පෙන්වනවාමයි. කුර්ආනයේ කියවීම තුලින් අපහට යහමඟ ඕනේ නම් අනිවාර්යයෙන්ම මා බියබැතිකම් ඇති පුද්ගලයෙකු බවට පත් වෙන්න ඕනේ. නැත්නම් කුර්ආනයේ කියවීම තුලින් අපහට යහමඟ ලැබෙන්නේ නැහැ. කුර්ආනයේ යහමඟ පෙන්වන්නෙම මේ බියබැතිකම් ඇති පුද්ගලයන්ට. දෙවනුව අල්ලාහ් කියනවා මේ ස්වර්ගයේ අපි මවා තියෙන්නේ බියබැතිකම් ඇති පුද්ගලයන්ට කියලා. අපි දිව්‍ය ලෝකෙට ස්වර්ගයට යන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම අපි බියබැතිකම් ඇති පුද්ගලයන් බවට පත් වෙන්න ඕනේ. අල්ලාහ් කියනවා තවත් තැනක මා සිටින්නේ බියබැතිකම් ඇති පුද්ගලයන් සමග කියා. එනම් අල්ලාහ් අපට ඕනේද අපි බියබැතිකම් ඇති පුද්ගලයන් බවට පත් වෙන්න ඕනේ. තවත් තැනක අල්ලාහ් කියනවා මා ආදරය කරන්නේ, ප්‍රේමය කරන්නේ, කරුණාව දක්වන්නේ මේ බියබැතිකම් ඇති පුද්ගලයන්ට කියා. එනම් අපි අනිවාර්යෙන් බියබැතිකම් ඇති පුද්ගලයන් බවට පත් වෙන්න ඕනේනේ. ඒ වගේම අල්ලාහ් කියනවා මේ ලෝකේ අල්ලාහ් මවපු මැවීම් වලින් ශ්‍රේෂ්ඨතම මැවීම මනුස්සයා. ඒ මනුස්සයාගෙනුත් වඩාත්ම ශ්‍රේෂ්ඨවන්තයා බියබැතිකම් ඇති පුද්ගලයා කියා. එනම් අල්ලාහ් අපට ඕනේ නම්, අපහට අල්ලාහ්ගේ ආලය ඕනේ නම්, අපි ශ්‍රේෂ්ඨමත් පුද්ගලයන් බවට පත් වෙන්න ඕනේ නම්, උසස් වූ ස්වර්ගය අපහට ලබා ගන්න ඕනේ නම්, කුර්ආනය කියවීම තුලින් අපහට මඟ පෙන්වීම ඕනේ නම් අනිවාර්යයෙන්ම අපි බියබැතිකම් ඇති පුද්ගලයන් බවට පත් වෙන්න ඕනේ. මේ උපවාස ශීල රැකීම අපගෙන් බලාපොරොත්තු වෙන්නේ බියබැතිකම් ඇති පුද්ගලයන් බවට පත්වීම විතරමයි. යහපත් මිනිහෙක් වුණොත් සමාජයටත් යහපතක් වේවි, අපටත් යහපතක් වේවි. මේ ලෝකයේ එවැනි යහපත් පුද්ගලයන් නැතිවීම තමයි ලෝකයේ සිදුවෙන්නා වූ සෑම අපරාධයකටම හේතු වෙලා තියෙන්නේ. එනම් නෝම්බි ඇල්ලීම තුළින් යහපත් පුද්ගලයෙකු වීමට හැකියාව ඔබටත් තිබෙනවා. ඒ හැකියාව යහමඟ ඔබටත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් අවසන් කරගන්නවා. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.